සංජාතික පක්ෂය අපි අප ආසනයේ සංවිධායක ගාල්විචාර් මුණසිරි මන්ත්‍රීතුමා ඇතුළුව මධ්‍යස්ථානය කපුගම ග්‍රාමීය රෝහල් භූමියේ පිහිටි ශාක්ෂ සංනිවේදන මධ්‍යස්ථානයේ සංවිධානය කරන දෙවිනුවර එක්සත් සිටිනවා. එක්සත් ජාතික පක්ෂ සංනිවේදන බලකායේ ආයේ උපදේශක තුෂාර හේමචන්ද්‍ර මැතිතුමනි, සංවේදන බලකායේ ප්‍රචාරක ලේකම්තුමනි, කලාපයේ වේලවස්තුල තියෙන්නේ වාමාංශික දේශපාලන රැල්ලකින් රාජ්‍ය තාන්ත්‍රික දෑත දිගු කළා ඇමරිකාවෙන් ගත්ත කරේජස් කියන යුදනව නාවක හමුදාවේ දරුවෙක් අපිට හැම සඳුදම අගමැතිවරයා හම්බ වෙන්න පුළුවන්කම තිබුණා. මං කව තාත්තේ ඔය තරම් ආදරය කරන නෑ මම ජනාධිපතිතුමා හම්බ වෙනවා මට කතා කරනවා මම යාට කතා කරනවා. ඇත්ත වශයෙන්ම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් ගෙනියන්න පාර්ලිමේන්තු ක්‍රමයක් නමින් ගෙනියන්න හරි ප්‍රධාන පක්ෂවල නායකයින් එකෙනෙක් කතා කරනවා. වැඩ කටයුතු ගැන කතා කරනවා, තමන්ගේ ප්‍රතිපත්ති, තමන්ගේ අරමුණු පාවා දෙන්න. ජනාධිපති අරමුදල ගැන කතා කරනවා, කාටද උදව් කරන්න තියෙනවා. ඒවා කරන්නේ ඒක නෙමෙයි. අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහත්මයා, සභානායකතුමයි, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක වැඩ කටයුතු කතා කරනවා. අපේ මහලේකම්තුමයි, පක්ෂ මහලේකම්තුමයි. අනිත් පක්ෂයත් කතා කරනවා. ඒක සිදු වෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාද. බහුපක්ෂ තියෙන ක්‍රමයක. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් එකක් මතක තියාගන්න. අන්තිමට තියෙන එක පුටුවයි. අපි දෙන්නම බලන්නේ මහින්ද රාජපක්ෂයි මමයි. එයාගේ වාඩි වෙලා ඉන්න මම කොහොමද දෙන්නේ කියලා බලන්න. ඉතින් දාන්න පුළුවන් එකම ඩීල් එක ඒක මට බාර දීලා යනවා. වෙන ඩීල් දාගන්න බෑ. ඒ රටේ එදිනෙදා ආණ්ඩුව ගෙනියන ගම මේ වැඩ කටයුත්තක් කරන්න තියෙනවා. දැන් ජනාධිපතිතුමා ආණ්ඩුවේ බය වෙලා තියෙන්නේ අපි කියලා තියෙනවා 2014 මේ ආණ්ඩුවේ ආයුෂ කාලය ඉවර කරනවා කියලා. අපි ඒක කරන්න ඕනේ. ඒක කරන්නේ UMP වෙනුවෙන් නෙමෙයි. ඒක කරන්නේ රට වෙනුවෙන්. මේ හොරකම් කරන ආණ්ඩුව, ජනතාව බඩට ගහන ආණ්ඩුව, නිදහස් අධ්‍යාපනය නැති කරන ආණ්ඩුව, නිදහස් සෞඛ්‍ය නැති කරන ආණ්ඩුව, පෞල් පාලනය නැති කරන ආණ්ඩුව මුට තව යන්න දෙනවද? බෑ. බෑ. එන අපි ඒක කරන්නේ ඒක අපි විතර මේ ඉන්නේ මුළු රටම ඉන්නවා. UMP ආවිත් නැන්නේ හැම එක්කෙනාම ඉන්නවා. ඒක අපි රට වෙනුවෙන් කරන්න ඕනේ. ඒක අයින් කරලා විතර නෙමෙයි රට වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා ඒක විපක්ෂයේ විරෝධයද යුතුයකමක් තියෙනවා. හැම එක්කෙනාට පුළුවන් පිළිගන්න පුළුවන් විදියට වමටත් එක්සත් ජාතික පක්ෂයටත් සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ හින්දු ක්‍රිස්තියානි සියලු දෙනාටම පිළිගන්න පුළුවන් විදිහට ව්‍යවස්ථාදායක රාමුවක් ඇති කරගන්න. ඒ වගේම සමාජ ආර්ථික රාමුවක් ඇති කරගන්න. සූරා කෑමෙන් තොරව. ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා විටින් විට පාර්ලිමේන්තුවට අන් දෙනකොට ඒවෙන් තීරණය කරන්න. අන්න ඒ පළවෙනි ටික අපි කරන්න ඕනේ. ආණ්ඩුව පන්නනවා අපි ආණ්ඩුවක් ඇති කරනවා අපි ටික තනියම බෙදා ගන්න. රාමුව හැම එක්කෙනාම පිළිගන්න පුළුවන් විදිහට පැති කරන්න. මාක්ස්වාදී හොඳ දෙයක් තියෙනවා ඒකත් අරගමු. ප්‍රශ්නයක් නැහැ. ඒව අරගෙන අපි ඉදිරියට යමු. ඉතින් එතෙන්ට අපි යන්නේ ඊට පස්සේ ඡන්දයක් තිබුණා ඒක UMP ට. ඒකට අපි ඔක්කොම සංවිධාන මෙහෙම ඇති කරගෙන යන්නේ. ඒකයි මම කෑ ගහන්නේ මම කිව්වා ජූනි මාසෙ වෙන්නේ ඉස්සෙල්ලා සංවිධාන ඔක්කොම ඇති කරන්න ඕනේ කියලා. මොකද ඡන්දයක් ඇතුළේ අපේ සංවිධානයද පරිදිලා වැඩන්නේ. ඡන්දය අරගෙන පරිදින එක මීට වඩා අන්ත තත්වයකට අපි වැටෙන්නේ. අපි දිනන්න ඕනේ දිනන්න නැත්නම් අපි සංවිධාන වෙලා නැත්තම් විතරයි. ඊට ඉස්සෙල්ලා අපි කොහොමද මේ ආණ්ඩුව ගෙදර යවන්නේ? කොහොමද ඒක අනික එකකට එකතු වෙලා? අපි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙනියනවා. විපක්ෂයේ විරෝධය අපි ඔක්කොම උතුරේ දකුණේ හැමදැනම. ඔක්කොම පක්ෂ දැන් සංවිධානය කතා කරන්නේ විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙනියනවා. ඒක ගෙනියන්න අපි විශාල සේනාවක් ගැන කතා කරලා කියන්නේ යනවා. හැම ආසනයකින්ම 500ක් 1000ක් ඕනේ. කලකේද ඡන්දයක් තියෙන ඒ අවශ්‍යයි ඩීල් එකක් ගන්න මල්ල. කොහොමද ඡන්ද කියන්නේ? ඒ කරන් ලෑස්තිද කැප වෙනවද? ආ? වටේ ගිහින් ලෑස්ති. මේ අය? හරි. ඔක්කොම. මොකද මෙතෙන්ට එනවා කියන්නේ ඔක්කොම පරිත්‍යාග කරන්න ඕනේ. කාලේ පරිත්‍යාග කරන්න ඕනේ. ශ්‍රමය පරිත්‍යාග කරන්න ඕනේ. සමාජ රැකියාව පරිත්‍යාග කරන්න ඕනේ. දේපල පරිත්‍යාග කරන්න අපි දන්නේ බාගල ජීවිත කීපයක් පරිත්‍යාග කරන්න ඕනේ.
ඒ පරිත්‍යාග කරන්න පුළුවන් මේකක එන්න තියෙනවා. දැන් බය වෙලාද? ඒකට අපි ලෑස්තිලා ගෙනියන්න ඕනේ. සහන දෙන්න බැරි නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න බැරි නම් ඒ සේනාව ඇති කරන්න. ඉතින් බහුතරය දෙන්න එක්සත් ජාතික පක්ෂය. ඒක අපි මේ මධ්‍යම කාර්යාංශය දැන් ඇති කරගෙන යන්නේ. මේ වැඩ කටයුතු සංවිධානය කරන මාධ්‍යකාන්තය කතා කරන එකෙන් කරගෙන යන්නේ. දැන් මේ වෑතැන් වල සාකා සමිති තියෙනවා නම් ඒ වෑන් අපිට 1000 ගන්න පුළුවන්. අපි ඔක්කොම එකතු වෙන්නේ. ඊට පස්සේ අපි ආණ්ඩු බලයක් අරගත්තාම අපි එක්ක හිටපු හැම එක්කෙනාම පිළිගන්න පුළුවන් ආර්ථිකයක් ඇති කරනවා, ව්‍යවස්ථාවක් ඇති කරනවා, සමාජ ක්‍රමයක් ඇති කරනවා. ඒ වගේම සූරා කෑම නැති කරනවා. ඒ UNP ආණ්ඩුවක් ඇති කරාම ඔයගොල්ලෝ වෙන දේ බලා ගන්නවා. හරි? තරුණයන්ට අපි රැකියාව හදලා දෙන්න ඕනේ. නැත්තම් රැකියාව මාර්ග තියෙනවා. ඒක හරියට කරනවා නම් හැම එක්කෙනාම ඩේසින් කාර් එලවලා මෙතන රැකියාව දෙන්න බෑ. ලංකාවේ ලැම්බෝගිනි කීයක් ගියද? සාමාන්‍ය මේ ත්‍රිවිලර් ගෙනියන්න තියෙනවනේ අවස්ථාව. අන්න ඒක කරන්නයි ඕනේ. ඒ නිසා අපේ පක්ෂෙත් අපි ඒ වගේ හදාගෙන ඉන්නේ. අපි හැම එක්කෙනාම අපි මේ හැම එක්කෙනාට කියනනම් පරිත්‍යාගයක් කරන්න, කැපවීමක් කරන්න අපිත් ලෑස්ති වෙන්න ඕනේ. ප්‍රධානීන් හැටියට පරිත්‍යාගයක් කරන්න, කැපවීමක් කරන්න. මේ මහලේ කන්දුමයි දා කිව්වා මම ගැන හිතන කාලේ නෙමෙයි අපි ගැන හිතන කාලේ. ඉතින් අපේ ප්‍රධාන අය මම ගැන හිතන්නේ නැතුව අපි ගැන හිතන්න ඕනේ. අපි කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා බෙල්ල දෙන්න ලෑස්ති හැම එක්කෙනාම. ඒ අය වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. තනියම ගිහින් න්‍යාය පත්‍රය වැඩ කරන්න බෑ. හමුදාවකට තියෙන එක න්‍යාය පත්‍රය. න්‍යාය පත්‍රය වැඩි වුණොත් මහින්දට වාසි. ඒකට එයා පුටුවේ ඉඳී. මම පුටුවේ නෑ. එක න්‍යාය පත්‍රයක් තියෙනවා එයාට අවාසි මට වාසි. හරිද? අන්න අපි එතෙන්ට යන්න ඕනේ. එහෙනම් ඒ න්‍යාය පත්‍රය වෙනත් ඒවා අරගෙන යන්න බෑ. එහෙම කරොත් මං කියලා තියෙනවා ඒ ගෑ ගැන ක්‍රියාත්මක කරන්න කියලා. මට ඕන ඔක්කොම එකට එකතු කරගෙන ගෙනියන්න. කවුරුද අතාරින්නේ නැහැ. වැරදි කළා කියනවා මම ඒකට අවවාද දීලා අවස්ථාව දෙනවා. ඒත් මම එකක් කියන්න ඕනේ. මේ කැපවීමම අපේ සාමාන්‍ය සාමිකයන් දෙන කැපවීමම අපි හැම එක්කෙනාම පෙන්වන්නේ. තමන් අතර ගහ ගන්න ඕමනක් නැහැ. කනතුරු වලට කුඩල් කා ගන්න ඕමනක් නැහැ. ඔද නායකයට අනුප්‍රාප්තිකයක් අපේ ව්‍යවස්ථාවේ නැහැ පක්ෂය. වෙන පක්ෂික ව්‍යවස්ථාවක් ගන්න නායකින්ට අනුප්‍රාප්තික හදන්නේ නැහැ. දේශපාලනයෙන් කරන එක නෙවෙයි. අපේ ව්‍යවස්ථාවේ 2 3 4 5 කියලා කවුරුත් නම් කළත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් නම් කළාට. ඒවා කරන්නේ නැහැ දේශපාලන පක්ෂවල. මේ තනතුරු තියෙන්නේ යම් කිසි වගකීමක් ඉෂ්ට කරන්න. අපි දෙනවා වගකීම ඉෂ්ට කරන්නේ නැත්නම් අයින් වෙන්න කියනවා. තවත් වගකීම් දෙන්න ලෑස්ති. වැඩ කරන අය. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අන්න ඒ අනුව තමයි මම දෙන්න යන්නේ. ඒ අනුව තමයි අපි ඔක්කොම වැඩ කරන්න යන්නේ. ඕනේ තරම් වගකීම් දෙන්න. වගකීම් දුන්නාන් පස්සේ අපි හරියට ගියාම ආණ්ඩුවක් ඇති වෙයි. ආණ්ඩුවක් ඇති වුණාම එක එක ඇමතිකම් කරයි. ඒගොල්ලේ දක්ෂකම දියා බලන්න. ඊට පස්සේ මිනිස්සු තීරණය කරයි කවුද දෙවෙනියා වෙන්න ඕනේ, තුන්වෙනියා වෙන්න ඕනේ, හතරවෙනියා. මොකද මේගොල්ලෝ ඇමතිකම් කළා මේගොල්ලෝ වැඩ ගන්න ඕනේ ඔයගොල්ලෝට. හරිද? ආණ්ඩුවකින් පාරවල් හදන කෙනා පාරවල් හදන්න, ඉස්කෝල හදන එක හරියට ගෙනියන්නේ. ඒක පස්සේ බලා ගන්නවා. දැන් ඒව වැඩක් නැහැ. දැන් එකයි තියෙන්නේ. කොහොමද මේ ආණ්ඩුවේ ආයුෂ කාලේ 2014 ඉවත් කරන්නේ. ඒක කරනවා අපි පාට බහින්න ඕනේ. ඒ පාට බහිනවනම් අපි ඒකට කැප වෙන්න ඕනේ. එහෙනම් ඉස්සරහින් අපි සියලු දෙනාම ඒ වගේ කැපවීමක් පෙන්වන්න ඕනේ. ඊයින් පස්සේ දේශපාලනේ මාධ්‍යයෙන් කළා වැඩක් නැහැ. අපේ දේශපාලනේ පාරෙන් කරමු. උන්ගේ දේශපාලනේ මාධ්‍යයෙන් කරමු. හරිද? ලෑස්තිද ඒකට? ලෑස්ති. එතෙන්ට යන්නේ. එතකොට තමයි මේ තරුණයන්ට හොඳ අනාගතයක් තියෙන්නේ. නැත්නම් අපි මෙතන හිර වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලමු දෙවිනුවරෙන් මේ හමුදාවත් හදන්න. අපි විපක්ෂයේ විරෝධයේ මුණ ගැහුණාම හෙට අනිද්දා ඒ ගැන තව ප්‍රකාශ කරයි. ඒකට කරන්නේ. එතනින් තමයි දක්ෂ තරුණිය ඉස්සරහට එන්නේ. අපි දෙවට කියන අපිට සන්නද්ධ බලකායකුත් තියෙනවා. යුද්ධ හමුදා වගේ අපිටත් තියෙනවා. අපේ සන්නද්ධ බලකාය ත්‍රිවි. උන්ගේ සන්නද්ධ බලකාය ලැම්බෝගි. අපේ පණිවිඩය වන බලකාය තමයි මේ මල්ලිලා. මොකද
ටක් ගාලා අන්නේ හෑන්ඩ් ෆෝන් එක අරගෙන කියනවා. පණිවිඩය යන අනිත් තැනට. SMS කරනවා අපි එනවා එකතු වෙන්න කියලා. අපිට තෝරණේවා තියෙනවා. ගිනි බෝල දාන එක මම බාර ගන්නවා. හරිද? ඒ නිසා අපි මේක අරමුණු කරගෙන වැඩ කරමු. යාළුවෝ එහෙලියෝ ඔක්කොම එකතු කරගන්න. පුළුවන් නම් ඔය ටුවඩිස්ලත් එකතු කරගන්න. අරගෙන අපි වැඩ කළා. මේ ආණ්ඩුව පන්නලා දාලා UMP ආණ්ඩුවක් ඇති කරමු කියලා ප්‍රකාශ කරමු. අපි විමර්ශනයේ මයිතල ස්තුති කරමු. මම වචන සටහන් අවසන්.